ආයුබෝවන් වෙක්වානේ නිවුස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මුලින්ම සිරස්තල LTT යාත්‍රා 4ක් චලේ මුහුදේදී නාවික හමුදා ප්‍රහාරයකින් විනාශ වේ. ලෝකයේම විරුද්ධ වූද ජනතාව තමන් සමග සිටින තෙක් කිසිවෙකුට බිය නොමැති බවට ජනාධිපතිතුමාගෙන් ප්‍රකාශයක්. බිබිල ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරුට. ලාහෝර් ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු ආරක්ෂකාංශ අත්අඩංගුවට ගනී. ප්‍රථමයෙන් ආරක්ෂක තොරතුරු. චලී මුහුදේ LTT හා නාවික හමුදාව අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දාළුවෙම දක්වා ගැටුම් හටගත්තා. නාවික හමුදාව සඳහන් කළේ ගැටුමේදී LTT බෝට්ටු 4ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි. එහිදී LTT සමාජිකයන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ මේ ගිය අය අතර මාර නැමැති මුහුදු කොටි නායකයෙකුද වන බවයි. නාවික හමුදාවේ විශේෂ බෝට්ටු බලගණය මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ගැටුම්වලදී නාවික හමුදා සමාජිකයෙකුද ජීවිතක්ෂයට පත් වුණා. තවත් නාවික හමුදා සමාජිකයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. ලෝකයේම විරුද්ධ වූද ජනතාව තමන් සමග සිටින තෙක් කිසිවෙකුට බිය නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ අර්ලියගහ මන්දිරයේදී කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල නියෝජිතයින් අමතමින්. කොටි ත්‍රස්තවාදය මර්ධනය කරන එක හරිද වැරදිද? රට කෑලිවලට කැඩිලා යන එක හරිද වැරදිද? තමන් උපන් මාතෘ භූමිය කෑලිවලට කඩන්න වෙනත් රාජ්‍යයක් බිහි කරන්නට ඉඩ නොතබන එක හරිද වැරදිද කියලා තමුන්නාන්සලට තීන්දුව කරන්න පුළුවන්. මුළු ලෝකෙම විරුද්ධ වුණත් අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය මේ රටේ ඔබ අපිත් එක්ක ඉන්නකම් අපි කිසි ජගේතුට බය වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. අපි හිස අල්ලන්නේ නැහැ ජනතාවගේ අදහසට. ජනතාවගේ මතයට පමණයි කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන. එක්සත් ජාතික පක්ෂය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. අපිට ගෙවීම් වලටම ඩොලර් බිලියන 4.5 මේ වසරේ ඕනේ වෙනවා. දැන් IMF එකෙන් ගන්න ලෝන් එක කීයද? ආණ්ඩුව ඉල්ලන්නේ ඩොලර් බිලියන 1.9යි. ඒක ගත්තා මේ ගත්ත කෙටි කාලින ණය ගෙවන්නවත් ඔය සල්ලි මදි වෙනවා. ඊළඟට අපේ විදේශ සංචිතයේ ප්‍රමාණය අද කීයද? අපි මහ බැංකුවට අභියෝග කරනවා. ඒකේ ඩොලර් බිලියන 1.5ක්වත් අද නැහැ. ඊට වඩා අඩුයි. ඒතොර විදේශ සංචිතයත් එකතු කරුවා නම් අපි IMF එකෙන් ගන්න ගානට අපිට මේ කෙටි කාලින ණය ටිකවත් ගෙවා ගන්න බැරි වෙනවා. ඒක ඒ තරම් උග්‍ර අර්බුදයකට මේ රට තල්ලු කරලා තියෙනවා. පක්ෂයේ කැරලිකාර කණ්ඩායමක් සිටින්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටි ලක්ෂ්මන් සෙනවිරත්න මහතා. කැරලිකාර කියන වචනේ ගන්නකො බලන්නේ වචනේ තියෙන භයානකකම. පක්ෂය ඇතුළත මතවේද තිබෙනවා. කතිකාවන් තිබෙනවා. පක්ෂයේ අභ්‍යන්තරයේ ගැටලුවක් තිබෙන්නේ නැහැ. මම කියන දේ අකුරටම දානවද තමුන්නාන්සලා? එනන් ලියා ගන්න. පක්ෂයේ අභ්‍යන්තරයේ ගැටලුවක් තිබෙන්නේ නැහැ. විපක්ෂයේ කවදාවත් කැඩලා බෙදලා යන්නේ නැහැ අපේ පක්ෂේ. මොන ප්‍රශ්න තිබ්බත් මතක තියාගන්න මේ එක්සත් ජාතික පක්ෂයක රාමුවක් ඇතුළේ ඉන්න පක්ෂයක්. බිබිල ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. බිබිල මූලික රෝහලේ වෛද්‍ය නිලධාරී රොෂාන් රාජතීර මහතා පැවසුවේ මොවුන් 49 වැනි සහ 37 වැනි වියේ පසුවන්නන් බවයි. බිබිල බදුල්ල ගමන ප්‍රදේශයේ වෙල්යායක පිහිටි මැණික් පතලක සේවයේ නිරතව සිටි දෙදෙනෙකු මේ අනතුරට ලක්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් පතලේ පස්පැම්ම බිඳී ගොස් ඇති බවයි. සිද්ධියෙන් මේගේ පුද්ගලයන් ලුණුගල සහ බදුල්ල ගමන ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මත පරීක්ෂණ හෙට දිනේ සිදු කරන බව බිබිල මූලික රෝහලේ වෛද්‍ය නිලධාරී රොෂාන් රාජදීර මහතා පැවසුවා. කොළඹ නගරයෙන් බැහැර කෙරෙන කැලිකසල නිසි ලෙස ඉවත් කිරීමේ ප්‍රමාදයක් ඇතැයි නගරවාසීන් පවසනවා. අද පෙරවරුවේ අප කළ සංචාරයකදී කොළඹ නගරයේ ආශ්‍රිතව දිස් වූයේ